හලෝ මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මම මෙතන ඔයගොල්ලෝ සතුටින් ඉන්නවද කියලා. ඉතින් අපි අලුත් vlog එකකට ඔයගොල්ලෝ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අපි අද යනවා බත්තර මුල්ලේ පෙරහැර බලන්න. අවුරුදු 15කට පස්සේ තමයි ඉතින් මේ පෙරහැර තියන්නේ. අපි අද යනවා මමයි මල්ලි තාත්තයි මේ පෙරහැර බලන්න. එහෙනම් ඉතින් ඔයගොල්ලෝම බලන්නකෝ. එහෙනම් යමු වීඩියෝ එකට. නැටුම් කණ්ඩායම් පෝලිං ගහනකොට පේන නැති පෝලිං ගහලා ඉන්නේ රස්සන්ට පිළිවෙලට හරිම පිළිවෙලට වැඩේ කරලා තිබ්බ පෙරහැර පුල් කියන්න ඕනේ හරිම පිළිවෙලයි නැටුම් කණ්ඩායම් ටික ගාන්ට පෝලිං හදලා ඉන්නවා බලන්න ඉතින් ඔයගොල්ලෝම කියනවට වඩා ඔයගොල්ලෝ බලන්න එක හොඳයි ආපු කට්ටියත් ආපු කට්ටිය ඉන්න කමෙන්ට් එකක් දාගෙන යන්න පෙරහැර බලන්න ආපු කට්ටිය හරිද පෙරහැර බලන්න ආවෝ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් දාන්න ඕනේ අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැද්ද ඉතින් අනේ ඕම යන්නකෝ සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ අනේ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්නකෝ හරි වීඩියෝ කරන්නකෝ පන්සල මෙතන ඔහොම තමයි ඉතින් අපි මොඩ මල්ලි කොට ගන්න යන්නේ ඔයගොල්ලෝ පට්ටම සෙනගක් හිටියා යාළුවනේ පෙරහැර බලන්න අපිට ප්ලේස් එකක් නැතුව හිටියේ ඉන්න අපි එන ගේම් අද්දි ප්ලේස් එකක් හොයාගත්ත පෙරහැර බලන්න නැත්තම් බෑනේ ඉන්නේ බලන්න අමාරු වෙන්නේ අපිත් කොහමරි ප්ලේස් එකක් හොයාගත්ත යාළුවනේ ඉතින් තාටියකින් පෙරහැර පටන් ගන්න හදන්නේ බලන්නකෝ ඉතින් බලන්නකෝ මම කියන්න ඕනද නෑනේ සුවඳවත් කරන්නට ඕනේ. ඒක ඕන්ගේ ඇදහිලි විශ්වාස සම්පදාය. මේ සම්පදාය තමයි අපේ මේ බෞද්ධ සම්පදාය බෞද්ධ පෙරහැර පිළිවෙතට එකතු වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධතාවයත් එක්ක තමයි මේ වගේ. ඒකත් ඇත්තටම මේ අපි කැමැත්තක් තියෙන්නේ දවල පෙරහැරවල කලාංගයක් විදියට පෙරහැරක් ගමන් කරනකොට පළමු කොටම තනි පෙළට කටකරුවෝ ඉන්නේ. දැන් මේ කටකරුවෝ සියලු දැන් ඔයගොල්ලෝ බලන්න ඇති වීඩියෝ එකේ මොකද එකපාරටම දෙපැත්තම වරුණා කියලා ඇත්තම අපි හිටියේ එහා පැත්තේ අපි අන්තිම මේ පැත්තට ආවා මේ මොකද මේ මහප්පලා හැමෝම හිටියේ මේ පැත්ත නිසා අපි මේ පැත්තට මාරුණා කරන්නේ දැන් සදාතුක කරඩුව වඩම්මන්නේ කැලණිය රජමහා විහාරයට අයත්
කණ්ඩුල හස්ති රාජයා තමයි සධාතු කරනු ගඩම්මන්න. ඇත්තම මහපාල වෙන මොකක්ද මගුලක් කර අපි දන්නේ නෑ. ඇත්තම නෝටි දෙයක් වෙන්න ඕනේ කරන්න. ඇත්ත ඉතින් අපේ පුංචි හිත් නරක කරනවා. දකුණු අප්‍රිකානු වගේ රටවල විශාල වශයෙන් තියෙන දෝෂික ප්‍රජාව අතර මේ ගෝත්‍රයට ආනන්න වගේම තමයි සදා තමයි මේ නර්තන වේදිනිය මේ දෙක මේ රක්තවාහන ඇඟමගේ කරතිලා ඉන්නවා. ඕකට සතු ඇවිල්ලා තියෙනවා. මේ සතු ඇවිල්ලා අපි කරන්නේ ඕනම් කරන්නේ අපි මොකද දෙයක් මොනවද දකින්න මෙන්න මේ නවීකරණය කියන එක පෙරහැරක විතර වැඩගත් වෙනවා. ඒ අපි කරන්නේ ඕනම් කරන්නේ අපි මොකද දෙයක් මොනවද දකින්න මෙන්න මේ නවීකරණය කියන එක පෙරහැරක විතර වැඩගත් වෙනවා. ඒ පස්සේනෝ ඒ සෙක්මන්ට් අපේ පේනවා නේද? අපි ඉන්නේ පිට මේ මොනරිය මුළු පාරෙන් එකයි මොනර සතු වීලාගෙන ඉන්නවා. පාරම බැරිලා තියෙන්නේ ඒකේ මොනර වී හරපේ. මේ පිට මේවා අපි විචිත්‍ර දේවල්. ඒක නිසා තමයි දැන් තව මොනරියක් පාරේ වැටෙලා ඉන්නවා. ඒකේ ටික මොනර වී ගලපක් පාර පුරා ආවා ඉන්නට කියන්න පුළුවන් අපි ලකිනේ කාවාදී කාර්යය ඉන්දියාවේ මාතෘකාවේ සමත් කරන ආකාරය මේ විවිධ හොඳයි ඒ සුන්දර පෙරහැරක සමාප්තිය සනිටුවන් කරා මේ විදියට. ඉතින් අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. පාරේ බඩු බල්ලෙක්වත් නෑ කියන්නකො පේනවා නේද? පෙරහැර ඉවරලා අපි විනාඩි 10යි පොඩ්ඩක් හිටියේ පැත්තකටලා අම්මට සිරි වෙන්න එක බඩු බල්ලෙක්වත් නෑ කියන්නකො පාර පේනවා නේ ඕනට පේනවා. ඒකනේ කියන්නේ. අයියෝ අයියෝ. නමට යාළුවනේ පෙරහැරන මාර ලස්සනයි. අය කියන්න වචන නැහැ. යාළුවනේ දැන් පෙරහැරවල ආවා. පෙරහැර මා ලස්සනයි හරිද? ඉතිමත වගේ තිබ්බද? පෙරහැර හොඳට පිළිවෙලට තිබ්බ පෙරහැර. අදලා මේ බ්ලොග් එක ඉවරයි. අපි තාත් බ්ලොග් එකේ බයි බයි.